hey guys, කොහමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මගේ වෙන දවස. මගේ part time job එකත් එක්ක මගේ දවස් වෙන විදිය. ඉතින් මම හිතනවා ඔයාලා මේක enjoy කරන්න. ඉතින් නැගිටලා පළවෙනිම දේ තමයි සීතල ඇල්ලතුරු වීදුරුවක් බොන එක. ඒක හැමදාම කරන මගේ පුරුද්දක්. ඊට පස්සේ ලතුරු බීලා අද මට තිබ්බනේ ටිකක් හොදන්න. ඊයේ හොදන්න බැරි වුණා. ඉතින් මම ඒක ටිකක් පෙඟෙන්න දාලා දැන් මම ලෑස්ති වෙන්නේ උයන්න. අද මම උයන්නේ හිතුවේ කැකුළු බතුයි, පරිප්පු සෝයා තෙල් දාලායි තමයි අද මම මගේ දවල් කෑම එක හදාගන්නේ. ඔයාලට පේනවද බත් මම තියාගෙන පුවක් ගහක හේවණල්ල වැටිලා තියෙන විදිය? ඊට පස්සේ ඉතින් බත් ටික මම ලිපේ තියාගෙන බත ඉදෙනකම් මම පරිප්පු ටික හොදන්න ගත්තා. අද මම කියන්නේ පරිප්පු වලගෙන කිව්වනේ. පරිප්පු ටික හොදලා ඉවරලා අවශ්‍ය 3-5 මේ හැමදේම දාලා පොඩි වතුර ප්‍රමාණයකින් මම පරිප්පු එක ලිපේ තියාගත්තා. ලිපේ තියාගෙන පරිප්පු එක දැම්වෙනකම් මම පොල් කිරි ටික මේක ගත්තා. මම පරිප්පු හොයාගත්ත පළවෙනි පොල් කිරි. අපි ගන්න පළවෙනි පොල් කිරි ටිකෙන් ඉතින් වතුර වලින් දැම්බිලා වතුරට හේන්දලා ගියාට පස්සේ මම කිරි එකතු කරලා පොඩ්ඩක් හලම් කරලා මඩලේ තියලා තිබ්බ පරිප්පු ටික හොඳට දැම්බිලා කිරි ටික හෙන්නකම් ඊට පස්සේ යත්තේ මම සුදුලෝණු කරපිංචා අම්බිය ඔක්කොම තෙල් දාගත්තා. මගේ සෝයා එක තෙල් දාගන්න. ඊට පස්සේ සෝයා එක තෙල් දාලා ටික වෙලා ගියාට පස්සේ මම බීජුන් ටිකක් එකතු කරගත්තා. බීජුන් ටික එකතු කරගෙන ඒ ටිකත් හොඳට තෙම්පරාද වුණාට පස්සේ කිරි පොඩ්ඩක් එකතු කරලා ඉවර වෙලා මේ විදිය සෝයා එක හින්දුව ගත්තා. ඊට පස්සේ ඉතින් මම වැඩට යන්න ලෑස්ති වුණා. ලෑස්තිලා මගේ පත් එක බෙදාගත්තා. මට අන්තිමට කන්න තියෙන්නේ. ඉතින් මේ මම උයපු පරිප්පුයි සෝයා තෙල් දාලා කිරට හදාගත්ත එකයි තමයි. ඇත්තටම හරිම රසයි තමයි. ඇත්තටම අර තමන්ට උයන්න පුළුවන් කියන හැඟීමේදී ඒ කෑමේ විතර රසයේදී මාරම සතුටුයි. ඊට පස්සේ මගේ කලගෙඩියක් තරම් වතුරෙක් පුරවගෙන මං ආව පාරට බස් එකේ යනකම් ටවුන් එකට යන්න. මං ටවුන් එකට ඇවිල්ලා මං ආව සම්පත් බැංකුවට. මට පොඩි සල්ලි වගේක් ගන්න තිබ්බා. සම්පත් බැංකුවේ ATM එකට ඇවිල්ලා මං ඒ සල්ලිත් අරගෙන ෂොප් එකට ගියා. මං වැඩ කරන්නේ ලව එකක. මගේ part time job එකේ තියෙන මං කරන්නේ ලව එක වැඩ කරන එක තමයි ඉතින්. ගිහිල්ලා මගේ උදේ තිබ්බ මගේ වැඩ කටයුතු අතුපතු ගානේ හොදන කරන ඒවා කරලා ඉවර වෙලා වැඩ කරලා ඉවර වෙලා ඔන්න අපේ තේ වෙලාව. තේ වෙලාව අද කෑවේ පාන්දර බටර් කාලා මොනවද ඒ කෙසෙල් වර්ගේ නම නම් මට මතක නෑ. එන්නේ කෙසෙල් එක තමයි අද අපි උදේ කෑම ගත්තේ. උදේට කාලේ වෙලා ඉතුරු වැඩ ටික කළ වෙනකොට ඔන්න 12:01 වෙලා ඔන්න දවල් කෑම ටයිම් එකට මේ ඉන්නේ අපේ යාළුවා. එයාට හැමදාම බත් දෙන්න ඕනේ. බත් දුන්න නැත්නම් ෂොප් එකේ තුල් දෙනවා. ඇවිල්ලා කොච්චර හරි ඇවිල්ලා දුවනවා ඉවර යන්නේ බත් එක. ඉතින් බත් කන්න ඉස්සෙල්ලා හැවෙන්නේ එයාට තමයි අපි බත් දෙන්නේ.
ඊට පස්සේ ඉතින් මං උයපු රසවැස උයපු මාළවයි සොයා තෙල් දාපු එක ඔන්න දවල්ට බත් කාලා එහෙම ඉවර වෙලා ඔන්න ආයෙත් ඉතින් මගේ වැඩ පටන් ගත්තා. අද මට තිබ්බ බිල් ගහන්න මොනවා බඩු වගයක් ඇවිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ මගේ පාර්ට් ටයිම් ජොබ් එකේ වැඩත් එක්ක. ඉතින් මාත් එක්ක මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. මං ආයෙත් ව්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.